එකමත් එක කාලෙක ලොකු ගන කැලෑවක එක නරියෙක් ජීවත් වුණා. එදා මුළු දවසෙම මේ නරියාට කන්න කිසිම දෙයක් හම්බ වුණේ නැහැ. ඔහු හිටියේ හරීම බඩගින්නෙන්. අනේ මට හරිම බඩගිනි. බඩ පපුුව දනමා වගේ. මොනවා හරි කන්න තිබුණොත් කොච්චරනම් හොඳද කියලා නරියා තමන්ටම කියාගත්තා. නරියා කෑමක් සොයාගෙන කැලේ හැම තැනම ඇවිදින්න පටන් ගත්තා. ඔහු පඳුරු අස්සේ බැලුවා, ගල් ගුහා අස්සේ බැලුවා. ඒත් කොහෙවත් කෑමක් තිබුණේ නැහැ. බඩගින්න වැඩිකමට නරියාට දැන් ඇවිද ගන්නත් අමාරුයි. ඔහු හෙමින් හෙමින් කැලේ මැදින් ඉදිරියටම ගියා. ඔන්න එක පාරටම නරිය නතර වුණා. ඔහුගේ ඇස් දෙක උඩ ගියා. කැලේ මැද තිබුණු එක විශාල ගසක් වටේට ලස්සන මිදිවැලක් එතිලා තිබුණා. ඒ මිදිවැල තිබුණේ නරියාට වඩා ගොඩාක් උසින්. ඒත් එහි තිබුණු මිදි පොකුර දැක්කාම ඕනෑම කෙනෙක්ගේ කටට කෙලවුණනවා. අන්න බලන්න, මම කවදාවත් දැකපු නැති ලස්සන මිදි පොකුරක්. මේවා නම් හරිම පනිරස ඇති. නරියා සතුටින් උඩ පැන පැන කිව්වා. නරියා මිදිවැල ළඟට ගිහින් උඩ බැලුවා. හප්පා, මේක මට වඩා ගොඩක් උසයිනේ. ඔහුට හිතුණා. ඒ බඩගින්න නිසා ඔහු උත්සාහය නම් අතහැරියේ නැහැ. පළමුවර නරියා හොඳට කොන්ද නමලා හුස්මක් අරන් උඩ පැන්නා. ඒත් මිදි පොකුරට තව ගොඩාක් දුරයි. ඔහු දෙවනවරත් ගසට හේත්තු වෙලා උත්සාහ කළා. ඒත් මිදිවැල තිබුණේ ඔහුට වඩා ගොඩාක් ඉහළින්. ඔහු නැවතත් වරම් උත්සාහ කළා. දැන් ඔහුට හුඟක් මහන්සි. දාඩිය දාලා හති වැටිලා ඔහු බිම වාඩි වුණා. මිදි පොකුර ගන්න බැරි බව තේරුම් ගත්තාම නරියාට තමන් ගැනම ලැජ්ජාවක් හිතුණා. ඔහු වටපිට බැලුවේ කවුරු හරි තමන් දිහා බලාගෙන ඉන්නවද කියලා. ඊට පස්සේ තමන්ගේ ඇඟේ දෝවිලි ගසලා දාලා මිදිවැල දෙස රවා බලලක් මෙහෙම කිව්වා. මම මොකටද මේව කන්න මෙච්චර දඟලන්න? මේ මිදි තිත්තයි. මට මේවා ඕනේ නැහැ කියලා නරියා බොරු ආඩම්බරයක් පෙන්නාගෙන කැලේ ඇතුළටම යන්න ගියා.